එනවා අම්මා. දලදා හඳුරන්ගේ පීටේ පිටු. ඈ? පුතා රස්තිය ඇද වෙනවා. අම්මා දලදා හඳුරන්ගේ පීටයි. හොඳ වෙලාවට මං කසාදෙනු බැන්නේ. මං බැන්ද නම් ඉතින් ඔය වගේ වූ මටත් ඉන්නවනේ. ෂා හරිෂෝ උදේට කිරිබත් දැක්කත් ඇති කන්න ඕනේ. අද පළවෙනිදද? අද කොහෙද ළමයා පළවෙනිදා? අද 28. නෑ මම මේ කිරිබත් හදලා දෙනින් දැව්වේ. අද තාත්තගේ උපන්දිනේ. ඔයාට ඒව මතක නෑ. මට ඒක මතක තියෙන කොහමද අම්මා? එයාවත් හරියට මතක නැති කොට. හරිනේ නං අනේ. අද 28 නේ. සුදේශ්ගේ උපන්දිනේ නේන්න. අපරාධ. තාත්තා හිටියනම් මාමට අද පිංගඩියක් ගන්න තිබ්බනේ. මොන අඩියක් දානේ? යාරයක් දෙකක් ගහන්න තිබ්බා. ඕගලන්ගේ තාත්තත් ඉතින් පාටි ඔස්තාර්නේ. කතා කරලා තාත්තට විශ් කරලා ඉන්න හසරල්. මොනවා කියලා විශ් කරන්නද අම්මා? හානේ. ඕගොල්ලෝ මේ ලොකු ඉස්කෝලවල වලට ගිය ළමයි නේද? බර්ත්ඩේ එකට විශ් කරන්න තේරෙන්නේ නැද්ද? many happy returns of the day. එහෙම නැත්නම් සුබ උපන්දිනයක් වේවා. තාත්ති මම ඔයාට ආදරේ. ඕක කියන්න තේරෙන්නේ නැද්ද? මේ ඔයා කටවාගෙන ඉන්නවද? හරි. දැන් දෙයියනේ කියලා මේකට කිරිබත් කෑල්ලක් බෙදන්න. මෙහෙම දවසකවත් විශ් නොකර ඉන්න මොකක්ද මේ මිනිස්සු ඔයාට කරපු වරද? එයා මාවයි දාලා ගියක හරි කියලා තමයි කියන්නේ. එතකොට අපි දෙන්නා දාලා ගිහින් රන්දියන්ටි බැඳපේක වරදක් නෙවෙයි කියලා තමයි කියන්නේ. තාත්තා ලයින් එකේ. ලයින් එකේ ඉන්නේ ඔයාගේ තාත්තා. හෙලෝ සුබ උපන්දිනයක්. ඔව්. නෑ. හරියටම කියන්න දන්නේ නෑ. මෙයා නිකන් උසාවියේ සාකි කූඩුවක් නැග්ගා වගේනේ උත්තර දෙන්නේ. මං ඉලිටන් ලෑස්තිලා කතා කරන්නේ. මං තියන්නම්. යන්න තැනක කිරිබත් කාලා යන්න. මං කිරිබත් කන්නේ එයාගේ උපන්දින නෙවෙයි අම්මා. එයා මැරිච්ච දවසට. උදව්වක් කිල්ලන එක එකක් බෙන. ඔබ කරන්නේ උදව්වක් කිල්ලන මාව බ්ලැක්මේල් කරන එකයි. අනේ නෑ. ඔයාගේ හිතේ කොස්සක් තියෙන හින්දා ඔයාට එහෙම පේන්නේ. හිතේ කොස්ස තියෙන කාගෙද කියලා මම දන්නවා බෙන. කොමාර මඹට කියන්නේ මෙච්චරයි. මාව හම්බ වෙන්න ඕනේ නම් ආයේ ඔෆිස් එකට වරෙන් ගෙදර එන්න එපා. තේරුණාද? ඔන්න උඹ මගේ යකා උස්සන්න හදන්නේ. අනේ මං උඹේ පවුලේ කෙනෙක් වගේ නේද? උඹටයි අපර්ණටයි දැන් වෙලා තියෙන්නේ දුප්පත් යාළුවෝ පේන්න බැරි එක. නේ මම කියපු දේ හරි වැරද්ද උඹේ හිත දන්නවා බෙන. යාළුකම් රැක ගන්න ඕනේ නම් පොරොන්දු විදිහට ආරක්ෂා කරපන්. හරි. ඒක එහෙම උණයි කියමුකෝ. දැන් ඔයා මේ ඉඩම ගන්නවද කියන්නකෝ. මං ඔයාට එක කුණු කොල්ලෙට අරන් දෙන්නම්. හරි. ඒකේ පානම් මහරගම් පැත්තේ තියෙන ෂෝක් ඉඩමක්.
සීයාට ප්‍රාණ භුක්තිය තියලා ලියපු එකක්. මුණුබුරයි උගේ ගෑණි සීයාට හොරෙන් විකුණන්න හදන්නේ. මම ඒක ඔයාට කුණු කොල්ලෙට අරන් දෙන්නම්කෝ. එහෙනම් ඉතින් මොනව කරන්නද? සීත තුටින් බරවන පැතු පැතු මිටුවන ඉසුරු බර දවසක්ම වේවා. ගිහිල්ලා. ඔගොල්ලෝ කොහේ හරි යන්නද? අම්මා ක්ලාස් යන්න. ඇයි? මාම වශයෙන් ඇහුවේ යන්නේ. හසරල් කෑම මේසෙට ඇරියේ නෑ බෙදන් කන්න. ඒක නම් මොකක්ද අනේ? උයන එකනේ වැඩි. සිත තුටින් බර වෙන පැතු පැතු මිටුවන ඉසුරු බර දවසක් වේවා කී. බලන්නකෝ අනේ. සුබ පතන කොටත් ඔයගොල්ලන්ගේ යාම ඔරවනවනේ. බෙනාමාගේ හිස්ටරි එක අප්සෙට් නේ බෙනාමාමා. එතකොට ඉතින් සෙත් කවි ඇහෙන්නෙත් බස් කවි ගන්නට තමයි. පොඩි වැරදි තිබුණා තමයි යන්නේ. ඒ වුණාට පිරිමියෙක් හැටියට මම මේ ගෙදර හිටපු එක හයියක් නෙවෙයිද? උඹලගේ තාත්තා අම්මව දාලා ගියාට පස්සේ එයාට කියලා වෙන හයියක් තිබුණාද? මමනේ හිටියේ දසමහා යෝධයා වගේ. කෙලෙහ ගුණයක් නැති ගෑනු. හැප්පියන් ඕක. හැප්පුණ. උන්නේ. මෑන්ස්ගේ කකුලේ ආන්තවන බයික් එක ගෑවුණා විතරයි. මේක යකෙක් වගේ හෙන්නත් අඩි ගලක් ගත්තේ නැත මට ගහන්න. කල් ගලා. කළුද සුදුද කියලා නම් හරියට බලා ගන්න බැරි වුණා මම. හැබැයි තඩි ගලා. අර නයා පිනේ කුප්ප ගත්තම භාෂාව දාලා කන්ට්‍රෝල් කරනවා වගේ කෙල්ල මැද්දට පැනලා කන්ට්‍රෝල් කරා. එහෙම නැත්තම් මං තාම ගලයක්. හැබැයි නිරේෂ් ඔයා කරලා තියෙන වැඩේ හැටියට ඒ කොල්ලට තිබුණේ ඔයාට ඒ ගලෙන් ගහන්න. ඇත්ත. එහෙම බැලුවොත් මාම කරන වැඩවල හැටියට මාමව හතරමං හන්දියකට ගෙනල්ලා දන ගස්සලා 6යි 9 කළුගල් කියුබ් එකම අරක් බාන්නේ පැවුලුවට. ඈ ගල් බාන්න. මාමේ මං දැන් එනකොට ඔයා රට යවපු මිනිස්සේ කොළු පිටිය හන්දිය ඉතාලි බෝඩරේ හොය හිටියනේ. මම මගේ රස්සාව කරන්නේ කොයිතරම් පාරිශුද්ධවද කියලා මම තමයි දන්නේ. ඔයාගේ කටට හොටක් සිද්ධ වෙන්නේ. මේ ඕමින්දලා හරියන්නේ මාමා ගියේ ලොකු හිත වේදනාවකින්. ගිහින් බලන්න. ඔය හිත වේදනාවට මිනිස්සේ අපව බත් කන්නත් බැරි නේ. අලයන්කෝ. ඔයාට කියන්නේ මේ පින්ලන්තේ වීසා එකට 10-12 දිනක් පොර ගන්න. ඔක්කොම දන්නේ කියන හින්දා. මම ඒ කිසි කෙනෙකුට නොදී ඔයාට දෙන්න තීරණය කළේ. අරයට දුන්නොත් මෙයා තරහ වෙනවා. මෙයාට දුන්නොත් එයා තරහ වෙනවා. මේක හරි කොලමක් ගන්නේ. එතකොට මේක මේ ජොබ් වීසා එකක් නේද? ආයෙත් කාලා. ඔයා ෆින්ලන්ත එයාපෝට් එකෙන් බැස්ස ගම ෆින්ලන්ත පින් සුද්දෙක් ඇවිල්ලා ඔයාගේ බෙල්ලෙන් අල්ලලා ඔයාව ජොබ් එකට දාන්න. ආහා බය වෙන්න එපා මම වීඩියෝට කිව්වේ බෙල්ලෙන් අල්ලන්නේ අතින් අල්ලලා දාගන්නේ. මේ මොන වගේ ජොබ් එකකට රටේ දන්නේ නැහැ නේද?
ඇයි යන්නේ වැටෙන්නේ? ඔයාගේ කකුල් පන්නේ නැතුවද? නෑ නෑ මම මේ ඇහුවේ මේ මොන වගේ ජොබ් එකට සෙට් වෙයිද කියලා. මම ඔයාට සෙට් කළේ ෆින්ලන්තේ ප්‍රින්සස්ගේ මල්වත්ත බලාගන්න. අම්පල්ලා ඔයා එහාට ගියාම උයම්පල්ලා. ඇයි බෙන් මහත්තයා? දයානි කඩ දනවා. කිව්ව ගමන් බලන්න එපා. ඔයා වම් පැත්තට ඔයාගේ බෙල්ල හිමීට හරවලා පිටිපස්සේ ඉන්න මිනිහයා දිහා පොඩ්ඩක් බලන්න. ආබෝ බලපු කැට විතරක්. ඔය මිනිහයා යස අගේට ෂෝක් එකට ෂෝකේස් විකුණගෙන හිටියා. පස්සේ ඉතින් පස්ස බිම ඇනුණා. පිටරට යන්න කියලා හොර ඒජන්සි කාර්යයකට අහුවෙලා දැන් ඔළුවත් නරක් වෙලා තියෙනවා. පව් නේද? පවුද කියලාත් අහනවා. මෙයාගේ ඔළුව කොච්චර නරක් වෙලාද කියලා කියනවනම් දකින්න මිනිස්සයාට හොර ඒජන්සි කාර්යය කියලා පට්ට පතුරු යන්න බනිනවා. මල්ලි මූ මෙහෙම හිටියට ලෝක හොරේ හරි මාව රට යවනවා කියලා මූ මාස දෙක තුනක් මාව හුරන් ගෑවා. මං කිව්වේ පව්වනේ. මල්ලි මූ මේ කෑම කන්නේ මල්ලිගෙන් රට යවනවා කියලා නම් මේ කෑම වේලෙම ගැලවෙන්න. හරි? ඔබ දන්නවද? මූ කම්බ හොරේ. මොනවා කරන්නද? කොහොම හිටියේ මිනිහෙක්ද? වෙලාව තමයි. මට පේන්නේ තම්සෙත් හොරෙන්ද කොහෙද? වෙලාව තමයි. මල්ලි හිත අප්සෙට් කරගන්න එපා හොඳේ. මොනවා කරත් ඉතින් ඉවසන්න බෑ. පිස්සෙක් නේ. පිස්සෙක් එන. හිත අප්සෙට් කරගන්න එපා. ඔන්න මත කාඩයක් නේ. අන්න මේක කචුර ඈ. හැබැයි පුතෝ මේ පිළගේ වන්න ඕනේ නැත්නම් මෙතන ආයෙ මට එන්න හම්බෙන්නේ නැහැ හොඳේ. ආයෙ එන්න. බෙනට් තමයි නැතුව රොබර්ට් මෙන්න මේක අරහන්කෝ අනේ. මේ මං අදහස ඔබ හම්බෙන්න යන්නේ කියලා හිටියේ. අනේ මාව හම්බ වෙලා දැන් 40 අවුරුද්දකට වැඩි. ඕගොල්ලන්ට ඉතින් මාව හම්බෙන්න බලන්න එන්න හිතෙන්නේ මාව දැක්කම තමයි. මේ මං ඔබට අප හම්බෙච්ච බව දන්නේ දැන් දවස් දෙක දෙනකොට උඩදී. ඒ වෙයින් වැඩක් නැහැ. කොමගේ රන්දිය නම් ගියා. ඉන්න ගේ ඇතුළේ ඉන්න යන්කෝ.
මේ ඒක නෙවෙයි. ඔබ දැක්කේ නැති දවස් ටිකට ඔබ කළු වෙලා කෙට්ටු වෙලා ගිහිල්ලා. සුදු වෙලා මහත් වෙන්න මං රට ගියේ නෑනේ අනේ. හිරේ ගියේ. මැගසින්ස්. ඒකත් ඇත්ත තමයි. දෙයනේ බිනෙට් ඔයා මේ බලන්නකෝ සුදු වෙලා මහත් වෙලා හරියට අනේ ඔයා යුරෝප් කන්ට්‍රි එකට ගියා වගේනේ දැන් බොලාලා දෙන්නගෙන් ඇත්ත කියන්නේ කවුද කියලා කියලාකෝ අනේ. ඇයි අනේ එහෙම කියන්නේ ඇයි අනේ එහෙම කියන්නේ අනේ. මෙයා එළියේදී කියනවා මං කළු වෙලා කෙට්ටු වෙලාලු. ඔයා සාලිදි කියනවා මං සුදු වෙලා මහත් වෙලාලු. දෙන්න කතා වෙලා එක මතයකට ඇවිල්ලා කියහල්ලකෝ ඇත්තට මට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අනේ ඔයා ඔව ගණන් ගන්න එපානේ. ඔයා දන්නේ නැද්ද? එයාට ඉතින් මල් වතුත් පේන්නේ හරියට පොල් වතු වගේනේ. යා ගිහින් ඉඳ ගන්න. අනේ බොලාලා දෙන්නම කියන්නේ බොරු. මං සුදු වෙලා කෙට්ටු වෙලත් නෑ කළු වෙලා මහත් වෙලත් නෑ. මං ඉස්සර හිටපු ගානමයි. මම හිරේ යනකොටත් මට මගේ කටයි මේ කනයි මේම ඇඟිලි දෙකෙන් මේව අල්ලන්න පුළුවන්. මේ දැනුත් පුළුවන්. මෙෂර්මන්ට් එක හරි. හරි මෙෂර්මන්ට් හරි. එතගන්නකෝ කියලා. බෙනට් මේ ඔයා මොනවද බොන්නේ? කියන්න මම ලෑස්ති කරන්න. මොන බීමක්ද අනේ? ඔන්න කෑම මේසෙට අරින්න. හා එහෙනම් මම කෑම ලෑස්ති කරන්න. හා මොකද්ද මේ පාර රන්දිත් එක්ක එකතු වෙලා වලලන්න හදලා කොඩිවිනේ? අනේ අච්චර ලස්සන අහිංසක සුන්දර රත්තරන් කතකට කියපු කතාවක හැටි මේ මං ආවේ ඔයගලන්ට කොඩි වින වලන්න නෙමෙයි. මම හිරේ හිටපු කාලේ ඕගොල්ලන්ට වලලපු කොඩි වින ගොඩ ගන්න. නරක සමනලයා. රන්දිය නංගියා කෑමට කලින් මට බොන්න මොනවද? ඔයාට කියන්නේ ඉඩමක් කඩමක් විකුණද්දි පත්තරේ ඇඩ් එකක් දාන්න. ගෙදර ඇඩ්‍රස් එක දාන්න එකේ වරද මොකද්ද? මගේ අක්කගේ කොල්ලයි මාව ගෙදරින් පන්න ගත්තේ. හරියට මං සයිඩර් විකුණන්න ඇඩ් එකක් දැම්මා වගේ. ඔයා හසරල්ගේ නමත් පත්‍රේ දාලා කිව්වේ. මං ඒ හොවා පුටුවගේ නම පත්‍රේ දාන්න ගියේ නෑ. මං දැම්මේ ගෙදර ඇඩ්‍රස් එක. ගෙදර නමට අක්කා හසරය කියලා දාලා තිබ්බට මම මොකක් කරන්නද? දැන් බෙනට් මගෙන් මොනවද බලාපොරොත්තු වෙන උදව්ව? උදව්වක් කියන්නේ අනේ මට ඔන්න ඔය වැටලා ඉන්න තැනක් හොයලා දෙන්න. මොකද අනේ ඔය හැමදෙස්සම ගෑණිගේ මූණ දිහා බලන්නේ. අනුමතකන්න සීලක තියෙන ඇගේ මූණේද? එහෙම තැන් තැන් වල වැටලා ඉන්න බෙනට් වයසට ගිහිල්ලා ඒක නම් ඉතින් එහෙම තමයි. ඔයගොල්ලෝ කොණ්ඩේ ඩයි ගන්නව නේද? ඇත්ත කියන්නේ කොණ්ඩේ ඩයි ගන්නව නේද? කොණ්ඩේ විතරක් නෙවෙයි මට පේන විදියට මට මූණෙන් පේනවා
ඕගොල්ලොන්ගේ ඇයි බෙමෙට්ටයි ගන්නව නේද? ගන්නවා. හැබැයි දෙයියන්ගේ පීටෙන් ඇස්වා කටවාක් නැහැ. මගේ කොණ්ඩේ නම් ඩයි කුප්පියක් ඇහැටවත් දැකලා නැහැ. ඔබට ඇත්තටම පිස්සුද වෙනට? ඇයි? ඩයි නොගානේ පිස්සෝ කියලා කොහෙද ලියලා තියනව දැක්කද? ඔයාට කියන්නේ අපේ අක්කා ඉනේ බයි ඩඩා. මොකද්ද බයිඩඩා කියන්නේ? බයි ඩඩා කියන්නේ ඩයි බබා. බබා මොකුත් තේරෙන්නේ නැහැ. වචනයක් යහට මෙහාට පෙරලා ගන්න බෑ. මචෝ මේ පිටි කියන්නේ අපේ අක්කගේ එක අතක ඩයි කුප්පි අනිත් අතේ බුරුසු. මේන් වයසට යනවා මේන් තිරියන් වෙනවා. මේන් වයසට යනවා මේන් තිරියන් වෙනවා. කොණ්ඩේට වයසට යන්න දෙන්නෙම නෑ. දැන් ඔබ යන්න එන්න තැනක් නැහැ කියලා දුක කියාගෙන ඇවිල්ලා යටිගිරියෙන් කෑ ගහලා මෙතන hina වෙනවා. ඇත්ත. හරි. දැන් මේ යන්නේ නමන් නැති අසරණයට ඕගොල්ලෝ මොකද දැන් කරන්න යන්නේ? බෙනට් කැමති නම් මම බෙනට්ලා මන්නාරමේ සයිට් එකට දාන්නම්. මම මන්නාරමට යන්නේ? මම මොකටද මන්නාරමට යන්නේ? කරවල වේලන්නේද? මෙන්න මෙයා මට මන්නාරන් යන්නලු. ඒ ඉතින් බෙනට් මන්නාරම ගැන දන්න තරම තමයි. ඒක තමයි. මා ඔය නොදන්න රට රාජ්‍යවල යවන්න නැතුව මට ඔයාගේ කොළඹ හෝටලේ මැනේජර්කම දෙන්න. මට නම්බුකාර විදිහට ජීවත් වෙන්න. එහෙම දෙන්න බෙනට් මොනවද හොටෙල් ෆීල්ඩ් එකේ දන්නේ? අනේ පාලයන් අපරන යන්න. හොටෙල් ෆීල්ඩ් එක ගැන මට මොනවද අමුතෙන් දැනගන්න තියෙන්නේ? මමත් හොඳ හෝටල් වලින් කාපු කුයිප් එකේ තමයි. ඔයාට ලංකාවේ වැටලා ඉන්න තියෙන තැනයි දෙකයි. ඔහොම ඉන්නකොට එක තැනකට යන්න ලැබෙයි. ඒ කොයිදනේ? බෝගම්බර හරි වැලිකඩ හරි. දැන් හනිපස ඇයි? කවුද කිව්වේ මං අසනීපෙන් හිටියේ කියලා? ඇයි සර් පූල් එකට වැල්ලා වතුර පෙයිලා සිස්මුර්තා වැදිලා සිහිමුර්ජා වුනේ. අපෝ ඒ වචන ටික කියපු කැතානේ. ගේස් කෙනෙකුටද? ඔබ කියන්න එපා යන්නේ. ගේ කියනකොට මං හිතුවා ගෙදර ප්‍රශ්නයක් කියන්න හදනවා කියලා. කො? ආපෝ. මූට හෝටලයක් නෙමෙයි තියෙන්නේ මරු කපොල්ලක්. යන තැන පූල්. කො? සාරි ගාමා පාදානි. ඉගෙන ගන්න ඕන නම් අපේ අක්ක ගාවට. සාසා.
මම ලේසියෙන් මගේ බිස්නස් වලට කවුරුත් ජොයින් කරගන්නේ නැහැ සුදේශ්. මම මේකට එකතු වුණේ කාරණා දෙකක් හන්දා. එක උඹ මගේ පරණ යාළුවෙක් හන්දයි. දෙක ඕන දෙයක් අපිට කතා කරලා විසඳ ගන්න පුළුවන් හන්දයි. දුක් මහන්සියෙන් අවුරුදු 20ක් විතර හම්බ කරපු සල්ලි තේනුවර මේවා. අපි නොදන්න බිස්නස් වලට මේ මුදල් යොදනවට වඩා දන්න කියන කෙනෙක් ළඟ මේ මුදල් තියෙන එක අපේ හිතවලට හොඳ හින්දායි අපි ඔයාව හොයාගෙන ආවේ නේද? අපිට මේක ලොකු මුදලක් වුණාට ඔබට මේක පොඩි ගාණක්. පොඩි ගණන් එකතු වෙලා තමයි බං ලොකු ගාණක් හැදෙන්නේ. ඕකේ. මොකක් හරි පෙරළුණා වගේ නේද? පේන්න නම් මොකුත් නැහැ.